පෙරවස් සරණින් සුබ දවසක් පින්බර දවසක් වේවා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් උතුම් ශ්‍රී පාදපත්මේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතයේ සුවපත් වේවා යහපත් වේවා සනසිල්ලක්ම ඔබට වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ආදරණීය අම්මා ගැන තාත්තා ගැන අපේ හදවතේ මේ පින්බර උදෑසන ආදරය කරුණාව දයාව මෛත්‍රිය ඇති කරගන්න. පින්වතුනි බුදුහාමුදුරන් කාලේ හිටිය එක පුතේ අකින්දරුයි දවසක් අම්මට කියනවා මට කැලේට යන්න ඕන කියලා. කැලේ හොඳ තැනක් නෙවෙයි. අම්මා කියනවා පුතේ යන්න එපා. දෙවන වතාවෙත් පුතා කියනවා මට යන්න ඕන මම යනවා. අම්මා කියනවා පුතේ යන්න එපා. තුන්වෙනි වතාවෙත් පුතා කියනවා මට යන්න ඕන මම යනවා. දැන් නතර කරගන්න බැරි නිසා අම්මා කියනවා ඔබ කොටිය කාපුවා කීමට කියනවා එහෙම ඔබ කොටිය කාපුවා මොන කොටිද කියලා පුතා යනවා කැලේ ඇතුළට ටික දුරක් ඇතුළට යද්දී ඇත්තටම කැලේ දරුණු කොටියෙක් දත් විලිස්සගෙන ගොරෝමින් එනවා පුතාගේ ඉදිරියට පුතාව ගොදුරක් කරගැනීමේ අදහසින් පුතා හොඳටම බය වුණා අම්මා කියපු හින්දා දන්නේ කොටියේ ඉන්නේ. මෙන්න මෙහෙම සත්‍යක්‍රියාවක් කරන්න පටන් ගත්තා. අකීකරුණත් එහෙම යමක් හිතන්නත් ශක්තිය හිතේ තිබුණා. මොකද්ද ඒ හිතන ඇත්ත? අනේ මගේ අම්මා වචනයෙන් යමක් කිව්වනම් ඒ සිදු නොවේවා. හිතෙන් යමක් හිතුවනම් එහෙම වේවා. මගේ අම්මා වචනයෙන් යමක් කිව්වනම් ඒ සිදු නොවේවා. හිතෙන් යමක් හිතුවනම් එහෙම වේවා. පින්නතුනේ කොටිය බය වෙලා කෑ ගහගෙන පැනලා දිව්වා. මෙන්න මේකයි මේ කතාවේ අදහස. බුදුහාමුදුරෝ දේශනා කරන මේ සමාජින්න සමහර අම්මලා තාත්තලා තමන්ගේ අකීකරු දරුවෝ කීකරු බවට පත් කරගන්න සමහර අවස්ථාවල දැඩි රළු වචන වලින් බනිනවා. මෙහෙම උපමාවක් තියෙනවා. චෝරාවෝ කණ්ඩිකන් කරොන්තෝති. හොරු උඹ අල්ලලා කෑලි කෑලි වලට කපලා මරලා දැම්මා. මට නම් කමක් නැහැ කියන තරමේ වචන වලින් බැන්නත්. ඒ කියන්නේ සමහර වෙලාවල් වල ධර්ම විදියට බනිනවා කියන එක. එහෙම බැන්නත් අම්මයි තාත්තයි හදවතින් කැමති නැති මොකටද? උප්පලපත්තම් පිනේසං උපරිපතං තන්තන ඉච්ඡanti. අනේ මගේ දරුවගේ ඇඟේ මල් පෙත්තක්වත් වදින්න එපා. මල් පෙත්තක් ඇදුනත් හෘදේ දන්නේ. ඒ වගේ ආදරණීය අදහසක් මේ උදෑසන හදවතට ලං කරගනිමු. අපේ ඇඟේ මල් පෙත්තක් ඇදුනත් රිදී කියලා හිතෙන පුදුම ආදරයක් කරුණාවක් මෛත්‍රියක් අපේ අම්මගේ තාත්තගේ හදවත තුළ තිබුණා. අදත් එහෙම තියෙනවා. හෙටත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒ හදවතත් ඒ වගේම තමයි. ඉතින් හොඳ දරුවෝ කිසි දිනක මල් පෙත්තක් ඇදුනත් රිදී කියලා හිතන තරමේ මල් පෙත්තක් වගේ හදවතක් අම්මගේ තාත්තගේ තියෙන කේරිතවල සතුටු වෙන්නේ නැහැ. හිත තුළ ඇති කරුණා නැත නිම්මා මගේ දුක් ගිනි නැති කර ධම්මා පින්නුවා ලෝතුරු ගුණ සම්මා මගේ පනයි මගේ ආදර අම්මා මව කුස තුල මා සිටි ඒ කාලේ ඔබගේ හදවත දැනුනි ඒ වේලේ තිබුණු කැලෙන්ඩර ගෙයි මැද සාලේ බලමින් ඔබ රැක්කා නීති සීලේ උස්න දෙයක් කැවේ නැති අම්මා සීතලටත් බිය ඕවා අම්මා ගමනත් පරිස්සමෙන් ගිය අම්මා මගේ පානයි මගේ ආදර අම්මා
හිමි ළඟ පෑන් කලගෙන අම්මා පිරිතෙන් බොහිමි නෑවූ අම්මා කුසහොත්මා සුවපත් කළ අම්මා බොමලුවකි මට ආදර අම්මා රත්තරනේ නුඹ මාගේ ලෝකය කියමින් සිනාසොනා නේසෝක කිසි වෙනසක් නෑ දවල් රැක අම්මා මාළඟ පුදුමය ඒක බලන්න අන්න පුතේ බුදු සාදු කියමින් ඔබ මට දුන්නා ආදෝ මතකෙට එන විට ඔබේ ගුණ විදු නෙතගින් කඳුලක් වෙනවා මොදු බුදුන් වඳින්නට කොරු කළ අම්මා පිරිත් අහන්නට කොරු කළ අම්මා බණ අසමින් හිස අතගේ අම්මා බණ පදයකි මට ආදර අම්මා පොර පොදිනෙහි ආදර අම්මා මිතුලි බංකුව මත හිඳ අම්මා හඳ හාමිගේ කිරි පැණි දුන් අම්මා ඒ සඳලියයි මට මගේ අම්මා සඳට වඩා සිසිලයි මගේ අම්මා හිරුට වඩා එළියයි මගේ අම්මා මලට වඩා සුවඳයි මගේ අම්මා බුදුන් ළඟට බුදුවන මගේ අම්මා ලුණුයි බතුයි කැවුවත් මට අම්මා රොටියක් පුච්චා කැවුවත් අම්මා කාට කොප්පය පෙවුවත් අම්මා පන්නට වඩා වටිනවා මට අම්මා තොටිල්ලේ තබමින් නැලවූ අම්මා උකුලේ හොරස කවි කියූ අම්මා හඬන විටදී ලේකිරි උණු අම්මා මගේ ආනයි මගේ ආදර අම්මා මම ඇගෙදියේ බව කියූ අම්මා මම වෙනුවෙන් නැගේ පණ දෙන අම්මා මාව දොරස් කර තබුවත් අම්මා මොහොතක්වත් ඉන්නට බැරි අම්මා මාව දොරස් කර තබුවත් අම්මා මොහොතක්වත් ඉන්නට බැරි අම්මා කුසගින්නේ සිට
මට කැවූ අම්මා වැරහැලි හැඳමා හැඩ කළ අම්මා මාවාඩාගෙන ඇති කර පෙම්මා මහකඳු නැග්ගා මගේ බුදු අම්මා මාවඩාගෙන ඇති කර පෙම්මා මහකඳු නැග්ගා මගේ බුදු අම්මා තිබුණු රූපයත් මට දුන් අම්මා තරුණකමත් ශක්තිය දුන් අම්මා සියල්ලදී වයසට ගිය අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා මව්ගුණ සුවඳින් හමනව පවන ඔබගේ කටහඬ පිනවයි සවන සියලු වේදනා නැති කර දවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන හිටියත් සසරෙහි දුකකට හසු වී තිබේ පිනක් හදත තුල මතුවී මව බුදු වන දින දහමට නතුවී ඔබ ළඟ ඉන්නෙමි රාහුල පුතුවී ඔබ ළඟ ඉන්නෙමි රාහුල පුතුවී ඔබ ළඟ ඉන්නෙමි